අපි අද හදමු මස් ව්‍යංජනයක් වගේ හදන්න පුළුවන් කොහිල කරියක්. මුලින්ම මේ වගේ කොටුවට ඔයගොල්ලෝ කපා ගන්න ඕනේ කොහිල ටික. ඊට පස්සේ කරපිංචා රම්පේ මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, තුන පහ කුඩු මේ ඔක්කොම මේ කබලේ බෙද ගන්න ඕනේ. හාල් ටික උත් එකතු කරලා බෙද ගන්න පුළුවන්. කැමති නම් එකතු කර ගන්න පුළුවන්. මම නම් එකතු කරගත්තා. ඊට පස්සේ අර කපාගත්තු කොහිල එකට මේ බෙදපු ටික එකතු කරගත්තා. ඒකට මේ සුදු ලුණු ටිකක්, තක්කලි ලුණු අමු මිරිස් කුඩු තුන පහ කුඩු ලුණු කළු කුඩු ඊට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලිපට දාලා වතුර ටිකක් තියලා සෝයා සෝස් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ වතුර හිඳීගෙන ඉද්දි පොල් කිරි එකතු කරගන්න ඕනේ. හොද්ද මේ වගේ උකුවට තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ රස දැනෙන්නේ. වෙනම තාච්චියක් අරගෙන ලුණු ටිකකුයි සුදු ලුණු කරපිංචා ඒ ටික ටෙම්පරාදුවක් හදාගන්න. ඊට පස්සේ බෙදගත්තු ටික මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේක තමයි යාළුවනේ අපි හදාගත්ත කොහිල ව්‍යංජනය. බලන්න මේක ඉතින් ලස්සන. දැන් ඉතින් වත් එක්ක මේක කන්න තමයි අපිට තියෙන්නේ. මේක හදාගත්තම අපිට මස් මාළු වුණා වෙන්නේ නැහැ යාළුවනේ. මේකයි පරිප්පු දෙක තිබ්බොත් හොඳටම ඇති. මට නම් ඉතින් යාළුවනේ මේ දෙක කියන්නේ දිව්‍ය භෝජනයක් තමයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා try කරලා බලන්න.